නන්දා මාලිනියගේ පවන ගී ප්‍රසංගයේ සියලුම ගීතයන්හි පද රචනය සිදු කරනු ලැබූ නිර්මාණකරුවා කවුද? ඒ සුනිල් ආරියරත්න, බී රත්නශ්‍රී විජේසිංහ, සී සුනිල් සරත් පෙරේරා, ඩී කරුණරත්න අබේසේකර. ආන්සර් මාචාර්ය සුනිල් ආරියරත්න. ඔබ නිකන් කොයි අවුරුද්දේ වගේද ඉපදුනේ? 1987. 1987. සුනිල් ආරියරත්නයන් තමයි ඒ අසහාය නිර්මාණය. ඉපදුනේ කොයි අවුරුද්දේද කිව්වේ? 1987. ඔබ ඉපදිච්ච අවුරුද්ද කියලා කියන්නේ මේ රට ගිනි ගන්න අවුරුද්දක්. උතුරෙනුත් ගිනි ගන්නවා, දකුණෙනුත් ගිනි ගන්නවා. තරුණයෝ ටයර් මත පිලිස්සෙනවා. ගංගාවල තරුණයන්ගේ මල් සිරුරු පාවෙනවා. මොකද හේතුව? ඒ තරුණයෝ අරගලයක නිරත වුණා. ඔවුන්ට දැනෙන විදිහේ අරගලයක. ඔවුන් ඇදහුව විප්ලවය ඔවුන් කරන්න පටන් ගත්තා තුවක්කු වලින්, ආයුධ වලින්. රජයේකට ප්‍රතිචාර දැක්වුවා. තරුණයෝ 10 ගාණක් මැරුණා. උතුරෙත් තරුණයෝ මැරෙමින් තිබුණා. එතනත් යුද්ධයක් ඇවිල්ලා තිබුණා. දකුණෙත් තරුණයෝ මැරෙමින් තිබුණා. එතනත් යුද්ධයක් ඇවිල්ලා තිබුණා. මේ අතර මහාචාර්ය සුනිල් ආරියරත්න නම් වූ, ඒ කාලේ සුනිල් ආරියරත්න නම් වූ තරුණයා ලියන්න පටන් ගත්තා මේ අරගල වලට හේතුපාදක වෙච්ච ඇත්ත කතාන්දරය. ඔහුගේ ඒ විප්ලවීය පදවලට, නැත්නම් ඔහුගේ ඒ බොහොම රැඩිකල් පදවලට අර මధుර ස්වරය නන්දා මාලිනිය එකතු කරා. ඔවුන් මේ ප්‍රසංගය ආරම්භ කරා 1987 ජූනි මාසයේ. 1988 දෙසැම්බර් මාසෙ වෙනකන් මේ ප්‍රසංගයේ තැන තැන්වල පැවැත්වුවා. අන්තිමට ලුම්බිනි රංගහලේ ප්‍රසංගයේ පැවැත්වුවා හවස 3 ප්‍රසංගය. 3 ෂෝ එක තිබ්බා. හැබැයි 6:30 ෂෝ එකක් තියෙන නියමිතව තිබුණා. 6:30 ෂෝ එක තියන්න හම්බුනේ නැහැ. ප්‍රසංගය එදා නැවැත්තුවා. ඒකේ එකක් කිව්වා, යදමින් බැද පිලංගුලා මගේ පුතා රැගෙන යන්න, ඉදි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදේ පමුණුවන්න. අලුත් ලොවක් ගැන සිටීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්. ඒ දකුණේ තරුණයන්ගේ අරගලය ගැන කිව්වේ. උතුරේ තරුණයන්ගේ අරගලයත් ඒ වගේමයි. ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියව්, අපට කැමති කෝවිලකට යන්ට ඉඩ දියව්, දරු පැටවුන් සමග සිනා සෙන්ට ඉඩ දියව්, අපට නිදහසේ දොඩන්ට